සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුලට. ඉතින් යාළුවනේ අද මං අරන් ආවේ 18+ මූවි එකක්. ඉතින් රොමැන්ටික් මූවිස් බලන්න කැමති ඔයා වෙනුවෙන් අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ 2009 වසරේ නිකුත් වුණු ක්ලොයි කියන මූවි එක. ඉතින් මේ මූවි එක තාමත් ඔයා බලලා නැත්නම් බලන්න ආසයි නම් දැන් මේ වීඩියෝ එක බලන ඔයා අන්න ඔයා වෙනුවෙන් පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට මම මේ මූවි එක ඔන්ලයින් හෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම දැන් මේ මූවි එක බලන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයා 18ට වැඩි කෙනෙක් නම් විතරක් මේ මූවි එක බලන්න කියලාත්. ඒ වගේම ඔයා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයා කැමති නම් මේ වගේ අලුතෙන් එන movies TV series මන් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔය පල්ලෙහින් තියෙන subscribe button එකට පොඩි touch එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි යමු දැන් මේ movie එකේ කතාව මුල ඉඳන් අගට සියලුම විස්තරේ දැනගන්න. එහෙනම් අපි යමු movie එකේ කතාව පැත්තට. හරි ඉතින් යාළුවනේ අපි මේ movie එකේ කතාව පැත්තට ගියොත් කැතරින් සහ ඩේවිඩ් කියලා කැනඩාවේ ටොරන්ටෝ නගරේ ජීවත් වෙන සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙන ධනවත් යුවලක් ඉන්නවා. ඉතින් මේ අතරින් කැතරින් කියන්නේ සාර්ථක දොස්තරවරියක්. ඒ වගේම ඔහුගේ මහත්තයා වන ඩේවිඩ් කියන්නේ විශ්වවිද්‍යාලයක සංගීතය උගන්වන මහාචාර්යවරයෙක්. ඉතින් යාළුවනේ පිටතින් බලන ඕනම කෙනෙක්ට මේ පවුල ගැන හිතෙන්නේ ඉතාමත් සරල සම්පූර්ණ පවුලක් වගේ. නමුත් යාළුවනේ ඔවුන් මැද වයසට එද්දීන් ඔවුන් අතර තිබෙන ආදරය, උද්‍යෝගය සහ ලිංගික ජීවිතය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් ඔහොම කාලේ ගත වීගෙන යද්දී ඩේවිඩ්ගේ උපන්දිනය එළඹෙනවා. ඉතින් උපන්දිනයේ දවස වෙනුවෙන් කැතරින් ලොකු සර්ප්‍රයිස් සාදයක් ලෑස්ති කරලා බලාගෙන හිටියා. ඩේවිඩ්ට ඒකට එන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඩේවිඩ් එයාගේ නෝනාට කියන්නේ එයා එන්න හිටව ෆ්ලයිට් එක මිස් වුණා කියලා. හැබැයි ඊට පහුවදා ඩේවිඩ් උදේම ගෙදර ආවා. ඉතින් එයා වොෂ් එකක් දාගන්න යන අතරතුරදී කැතරින් ඩේවිඩ්ගේ ෆෝන් එක පරීක්ෂා කරනවා. එතකොට ඇය දකින්න ලැබෙන්නේ එක කෙල්ලෝ එක්ක ඩේවිඩ් ඉන්න ෆොටෝ සහ තරුණ සිසුවියන් එයාට එවපු ඉතාමත් ළඟ මැසේජ් ටිකක්. ඉතින් මේකෙන් කැතරින් සම්පූර්ණයෙන්ම කම්පණයට පත් වෙනවා. ඒ වගේම තමන්ගේ සැමියා තමන්ට හොරෙන් තරුණ කෙල්ලෝ එක්ක සම්බන්ධ පවත්වනවා කියලා තදින්ම සැක කරන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම කාලය ගත වීගෙන යද්දී ඔය අතරේ දවසක් කැතරින් අවන්හලක ඉන්නකොට ඇයට මුණ ගැහෙනවා ඔයි කියලා තරුණ ගෑනු ළමයෙක්ව. ඇය අතිශය ආකර්ශනීය කෝල් ගර්ල් කෙනෙක්. ඉතින් යාළුවනේ තමන්ගේ සැමියා ඇත්තටම තමන්ට විශ්වාසවන්තද වෙනත් ලස්සන කෙල්ලෙක් ලං වෙද්දින් එයා නොමග යයිද කියලා ප්‍රායෝගිකව පරීක්ෂා කරන්න කැතරින් අමුතු තීරණයක් ගන්නවා. ඇය ක්ලෝයිව රහසේ මුණ ගැහිලා සල්ලි දීලා ඩේවිඩ්ව රවට්ටන්න එයාට ලන් වෙන්න කියලා රාජකාරියක් පවරනවා. ඉතින් යාළුවනේ සැලසුම් කරපු විදිහට ක්ලෝයි ඩේවිඩ් ගැවසෙන තැන්වලට ගිහින් එයාට ලන් වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ හැමදාම ක්ලෝයි සහ කැතරින් රහසේ මුණ ගැහෙනවා. එහිදී ක්ලෝයි කැතරින් විස්තර එකතු කරනවා ඩේවිඩ් තමන් එක්ක එකතු වුණ හැටි, තමන්ව බදාගෙන සිපගත්තු හැටි සහ ඔවුන් අතර සිදුවුණු ලිංගික හැසිරීම් ගැන ඉතාමත් රාගිකව හැඟීම් බරව හැම පොඩි දෙයක්ම ඇය ඉස්සරහා මැවෙන විදිහට. ඉතින් යාළුවනේ මේ කතා අහගෙන කැතරින්ට ඩේවිඩ් ගැන දැඩි කේන්තියක් සහ ඊර්ෂ්‍යාවක් ඇති වුණත් අනෙක් පැත්තෙන් ක්ලෝයිගේ මේ රාගික විස්තර කිරීම නිසා කැතරින් තුල නොදන්නා ලිංගික ආශාවන් අවදි වෙනවා. ඉතින් ඇය ක්ලෝයිට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික. ඉතින් දවසක් හෝටල් කාමරයකදී මේ වගේ විස්තරයක් කියන අතරතුරදී ක්ලෝයි එකපාරටම කැතරින්ව සිප ගන්නවා. කැතරින් මුලින් කලබල වෙලා එතනින් පැනලා ගියත් ඊට පස්සේ වෙලාවක මේ දෙන්න අතර දැඩි ලෙස්බියන්
ලිංගික සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් යාළුවනේ ක්ලෝයි ඇත්තටම කැතරීන්ට ආදරය කරන්න පටන් ගන්නවා. වගේම ඇයට ඕනේ වෙන්නේ සල්ලි වලට වඩා කැතරින්ගේ අවධානයයි. ඉතින් කාලයත් එක්ක මේ ප්‍රශ්නය නිසා කැතරින් මානසිකව පීඩා විඳින අතර ඇය තීරණය කරනවා ඩේවිඩ් සහ ක්ලෝයි දෙන්නව එකම තැනකට ගෙනලා මේක කෙලින්ම බේරගන්න. ඉතින් ඇය ක්ලෝයි සහ ඩේවිඩ් එකම වෙලාවක එකම අවන්හලකට එන්න කියලා මැසේජ් කරනවා. ඉතින් යාළුවනේ ඩේවිඩ් මුලින්ම එතනට ආවම කැතරින් එයාට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කෑ ගහනවා. ඔයා මට හොරෙන් ක්ලෝයි කියන කෙල්ල එක්ක හැමදාම හෝටලයට යනවා. මම ඔක්කොම දන්නවා කියලා. ඉතින් ඔය වෙලාවේ ක්ලෝයි එතනට ඇවිත් ඔවුන් ඉන්න මේසෙන් වාඩි වෙනවා. කැතරින් ක්ලෝයිව පෙන්නලා ඩේවිඩ්ගෙන් අහනවා මෙන්න මෙයා තමා ඔයාගේ හොර ගෑණි. දැන්වත් පිළිගන්න කියලා. හැබැයි එතනදී තමයි මුළු කතාවම උඩු යටිකුරු වෙන්නේ. ඩේවිඩ් ක්ලෝයි දිහා බලන්නේ සම්පූර්ණයෙන්ම නාදුන්න කෙනෙක් දිහා බලනවා වගේ. ඩේවිඩ් පුදුම වෙලා අහනවා කවුද මේ ළමයා මම මෙයාව ජීවිතේට දැකලා නැහැ කියලා. එතකොට තමයි කැතරින්ට තේරෙන්නේ ඩේවිඩ් ක්ලෝයිව මුණ ගැහිලවත් නෑ ඩේවිඩ් ඇයට ලන් වෙලා තිබුණේ නැහැ කියලා. ඉතින් පළවෙනි දවසේ කැෆේ එකේදී ක්ලෝයි ඩේවිඩ්ට ලන් වෙන්න හැදුවා. ඩේවිඩ් ඇයව මගහැරලා ගිහින් තිබුණා. ක්ලෝයි මෙච්චර දවස් කැතරින්ට කිව්වේ කැතරින්ව තමන් ළඟ තියාගන්න, කැතරින්ගේ අවධානය ලබා ගන්න ඇය විසින්ම ගොතපු පට්ටපල් බොරු. ඉතින් ඩේවිඩ් තමන්ගේ බිරිඳට කවදාවත් ද්‍රෝහි වෙලා තිබුණේ නැහැ. තමන් රැවටුණු බවට වටහාගත් කැතරින් ක්ලෝයි තදින්ම ප්‍රතික්ෂේප කරලා ඇයට බැනලා සල්ලිත් මුහුණට දමලා ගහලා ආයෙමත් තමන්ගේ ජීවිතයට එන්න එපා කියලා තර්ජනය කරනවා. හැබැයි ක්ලෝයි කියන්නේ කැතරින් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වුණු උමතු කෙල්ලෙක්. ඉතින් යාළුවනේ දැන් ක්ලෝයි පලිගන්න සහ කැතරින්ව රිද්දවන්න තීරණය කරනවා. ඉතින් රහසින් කැතරින්ගේ ගෙදරට රිංගනවා. එහිදී ඇය කැතරින්ගේ තරුණ පුතා වෙන මයිකල්ව තමන්ගේ ස්වරූපයෙන් වසඟ කරගෙන මයිකල්ගේ කාමරයේ ඇතුලේ ඔහුත් එක්ක ලිංගිකව හැසිරෙනවා. ඉතින් හවස කැතරින් ගෙදර එද්දීන් පුතාගේ කාමරයේ ශබ්ද ඇහිලා දොර ඇරලා බලද්දී දකින්නේ ක්ලෝයින් තමන්ගේ පුතා එක්ක ඇඳේ ඉන්න විදිහයි. ඉතින් මේක දකින කැතරින් කම්පැනියට පත් වෙලා ක්ලෝයිව කාමරයෙන් එළියට ඇදලා දානවා. එතනින් ඔවුන් අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. ක්ලෝයි අඬමින් කැතරින්ට කියනවා මම ඔයාගේ පුතාට ලන්නුනේ එයාගේ ඇස් ඇතුලෙන් මට ඔයාව පෙනුණු නිසායි මට ඕනේ ඔයාව විතරයි කියලා. ඉතින් ක්ලෝයි කැතරින්ගෙන් අවසාන වතාවට එකම එක හාදුවක් ඉල්ලනවා. ඉතින් කැතරින් ක්ලෝයිව සංසුන් කරන්න හිතාගෙන ඇයව සිප ගන්නවා. ඒ වෙලාවේ මයිකල් කාමරෙන් එළියට එනවා. ඉතින් තමන්ගේ අම්මයි ක්ලෝයිවයි මේ විදිහට දැකලා පුදුම වෙනවා. ඉතින් පුතාව දැක්කම කලබල වෙන කැතරින් ක්ලෝයිව තමන්ගෙන් ඈතට තල්ලු කරනවා. ඒ තල්ලු කරපු පාර ක්ලෝයි පිටිපස තිබුණු විශාල වීදුරු ජනේලයක් කඩාගෙන උඩුමහලෙන් පල්ලහැට ඇදගෙන වැටෙනවා. ඇය එතනම මිය යනවා. ඉතින් කාලය ගෙවිලා යනවා. ක්ලෝයිගේ මරණය අනුතුරක් විදියට හැමෝම සලකනවා. ඉතින් අන්තිම දර්ශනයේ පෙන්වන්නේ මයිකල්ගේ උපාධි ප්‍රදාන උත්සවයක්. ඉතින් කැතරින් සහ ඩේවිඩ් ආයෙමත් එකතු වෙලා සතුටින් ඉන්නවා. ඔවුන් අතර තිබුණු සැකය අවිශ්වාසය දැන් ඉවරයි. නමුත් කැතරින් කණ්ණාඩියෙන් තමන්ගේ මූණ බලන වෙලාවේ පේනවා ඇය තමන්ගේ කොණ්ඩේ බැඳලා තියෙන්නේ එදා ක්ලෝයි පාවිච්චි කරපු ක්ලෝයි සතු වුණු රිදී පාට කොණ්ඩ කටුවකින්. ඒ කියන්නේ ක්ලෝයි ශාරීරිකව මිය ගියත් කැතරින්ගේ මනස ඇතුලේ ක්ලෝයි දුන්නු ඒ ආස්වාදය සහ මතකයන් සදාකාලිකව ඉතුරු වෙලා තියෙනවා කියන එකයි. ඉතින් ඔයත් සමගම මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් යාළුවනේ ලස්සන රොමැන්ටික් 18+ මූවි එකක් මේ මූවි එක. ඉතින් මේ මූවි එක තුලින් අවිශ්වාසය කියන දේ ගැන සමාජයට ගොඩාක් ලොකු පණිවිඩයක් ලබා දෙනවා. ඉතින් ඔයාලා තාමත් මේ මූවි එක බලලා නැත්නම් බලලා තියෙනවා නම් ඒ බලලා තියෙන අය බලලා නැති අය වෙනුවෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ සියලුම දෙනාට මේ මූවි එක
බලන්න ආරාධනා කරන ගමන් අදට මං ඔයාලගෙන් සමුගන්නවා තවත් මේ වගේ මූවි එකකින් හරි තවත් ටීවී සීරීස් එකකින් හරි හමු වෙන බලාපොරොත්තුවෙන් සියලුම දෙනාට සුබම සුබ දවසක්.